ජාත්‍යන්තර පාරම්පරික හෙළබෙද පවුර 38 වන වතාවටත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කොටපොළ සමග අප අද වෛද්‍ය වැඩසටහන සූදානම් කර තිබෙනවා. මේ ස්ථානට අපි පිවිසෙන ගමන් මාර්ගය තමයි අපිට දැක බලා ගන්න පුළුවන් වෙන්නේ. මීට වැඩිය සේවාවක් මේ වගේ ස්ථානයකින් ගමට පළාතට ලබා දෙන්න පුළුවන් අවස්ථාවක් තමයි අපේ ලේකම්තුමා සංවිධානය කරලා තියෙන්නේ. ඒ නිසා ග්‍රාම නිලධාරී මට්ටමින් වගේම පන්සල් මට්ටමින් නිරෝගීව ආයුධ ආරෝග්‍ය ආදී සැප සම්පත් සලසාගෙන තමන්ගේ ඉදිරි ගමන ඉදිරි අනාගත අභිවෘද්ධිය යහපත සලසා ගන්නට සියලු දෙනාට තුන්වන්ගේ ආශිර්වාදය එකටබරු රජු බණ්ඩාර දෙවියන්ගේ ආශිර්වාද බලය ශක්තිය ධෛර්යය හැම දිනාටම සැලසේවා කියන ප්‍රාර්ථනාවක් පෙරදරි කරගෙන මේ අවස්ථාව පිළිබඳව වචන කිහිපයක් අපේ සියලුම අපේ බල මණ්ඩලයේ අපේ හාමුදුරුවන් සභාපති හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන ඒ හාමුදුරුවන් වහන්සේලාගේ අනුශාසනාවක් මේ ක්‍රම මම සිදු කරනු ලබනවා. ඉතින් අපේ සංවිධායක මහත්මයා මතක් කළා අද දවසේ වටිනාකම මේ රට සමාජය තුළ අද පවතින තත්ත්වය පිළිබඳව ඒ වගේම මේ හෙළ වෙද පවුර මහිතන්නේ 39 වෙනි ඉරියව්ව සසර මග අතරමං වූවන්ට මග පෙන්වූ මහන්තම ඔබම විය නොසැලෙන ඉක්මීමෙන් ධර්මයේ අරුත් කියාදී අඳුරු සිත් එළිය කළ ගුණ සුවඳ ඔබම විය සම්බුදු සසුන ඔබව බබලවන්නට ඔබ වහන්සේට නිරෝගී සුවයම ලැබේවා. ඒත් එක්කම පුංචි එක දෙයක් කියන්නට ඕනි. අපි මහා සංඝයා වහන්සේට උපදෙස් දෙන්න යනවා නෙමෙයි. එක කාලෙක මහා සංඝයා වහන්සේට නෙමෙයි මම කියන්නේ මේ හැමදෙනාටම අපේ කකුසඳ බුදුහාමුදුරන්ගේ කාලේ විදුර කියලා හිටිය අගසවුනම අපේ බෝසතාණන් වහන්සේගේ මුගලන් මහරහතන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ විදුර කියලා හිටිය අගසවුනම. එතකොට ඒ කාලේ අපේ මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය පුත්‍රයෙක් වෙලා ඉපදිලා හිටියා. දුසීමාර නමන්නට මම ගෞරවයෙන් ගරු ප්‍රාදේශීය ලේකම්තුමාට ආරාධනා කරලා එතුමාගේ මේ වාසනාවන්ත රත්තරන් අත් දෙකේ ස්වාමීන් වහන්සේගේ තිරිනය පිළිගන්නට කියලා මේ ස්ථානෙට ඇවිල්ලා.
ඉතින් ප්‍රාර්ථනා අද නිමාඩු දවසේ තමන්ගේ නෝනාත් එක්ක ළමයිත් එක්ක ඔය හරිය ගිහිල්ලා ජීවිතේ ගත කරන්න පුළුවන් අවස්ථාවක්. නිලතල නාමයට ඒවා ගිය මිනිස් කමේ ආදරණීය ස්පර්ශය ගිලන්නු ගතට සුවය දෙන්නට ඔබ දැක්වූ ඒ උතුම් පියවර ආදර්ශය ජනතාවගේ කඳුලට සිරහවක් එක් කරමින් සුවැති හෙටක් වෙනුවෙන් ඉටු කළ ඒ කැපවීම අගය නිරෝගී ජනතාවක් උදෙසා ඔබ ඒ මඟ පෙන්වීම අප හදවත් තුළ සදා ගෞරවයෙන් උතුරනු නිසකයි. ගරු ප්‍රාදේශීය කන්තුමනි නැවතත් කියන්න ඔබගේ අම්මයි තාත්තට කියන්න ඕන. ගරු මහරේ කන්තුමනි ආරාධනා කරනවා තීරණය පිරිනමන්නට ඔබතුමාගේ අතින් ප්‍රාදේශීය කන්තුමාට මේ අවස්ථාවේ වාසනාවන්ත පුණ්‍යවන්ත අවස්ථාවක්. ගරු ප්‍රාදේශීය මහලේ කන්තුමනි ඔබතුමන්ට මම එහෙමමයි ආශිර්වාද කරන්නේ. දළදා වහන්සේ ජීවමානයි. කොටකල ශාසන ආරක්ෂිත බල මණ්ඩලයේ අපේ ගෞරවනීය සභාපති හාමුදුරුවන් ප්‍රමුඛ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම අද දවසේ මේ වැඩසටහන සංවිධානය කරන පෙළවෙද පවුරේ සභාපතිතුමා, ලේකම්තුමා ප්‍රමුඛ මෙතන සම්පත් වෙලා ඉන්න සියලුම කාර්ය මණ්ඩලය, ඒ වගේම අපේ කාර්යාලයේ සහකාර ප්‍රදේශීය ලේකම්තුමා ප්‍රමුඛ සියලු කාර්ය මණ්ඩලය සහ අද දවසේ වැදගත්ම කණ්ඩායම වෙන කණ්ඩායමේ කොටසක් ඇත්තට මෙතන ඇත්තේ අද දවසේ ප්‍රතිකාර සංස්කාර වැඩසටහන් සඳහා සම්බන්ධ වෙන්න ඕනේ කියලා හිතලා වෙද පවුරේ සමාජික පිරිස ආවට පස්සේ මේ ඒ අයව ඇත්තට ඉතින් බලාගෙන අපේ කොට්ටාශ කරනකොට ඒ බලාගෙන ඒ සංස්කාර ටික දෙන එක ඉතින් ඒක සහ මේ වැඩසටහන කියන්න සතුටින් සහකාර ප්‍රදේශයේ ලේකම්තුමා ඇතුළු මේ සියලු පාරමණ්ඩලයේ බාර අරන් ඇත්තටම අද දවසේ ඇත්තටම සමහර ගොඩක් හැමෝටම වගේ ගෙදර ඉන්න දෙවිච්ච දවසක්. මොකද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක අපිට ඕන තරම් මේ වගේ වැඩසටහන් තියෙනවා. වැඩසටහන් විවිධ ප්‍රතිපාදන සංවිධානත් එක්ක කරන වැඩසටහන් තියෙනවා. මේ සතියන්තෙත් මේ වගේ වැඩසටහන් තියෙනවා. මේ රැස්වීම් ශාලාව මේ වගේ දෙයකට ආගන්තුක තැනක් නෙවෙයි. මිනිස්සු මෙහි රැස් වෙනවා. සාමාන්‍ය දවසටත් එනවා. හැබැයි එහෙම තියෙද්දි අපි යොදාගත්තු මේ වැඩසටහනට අපේ කණ්ඩායම මෙතන ආපු අය ඉන්නවා, ආවේ නැති අයත් ඉන්නවා. හැබැයි මේ හැමෝම මේ කාර්ය මණ්ඩලයක් විදියට මේ දේවල් හුවමාරු කරගෙන බෙදාගෙන තමයි මේ කටයුත්ත මේ විදියට සාර්ථකව සංවිධානය වෙන්නේ. ඉතින් ඒක නිසා මම මගේ කාර්ය මණ්ඩලයේ සහකාර ලේකම්තුමා සහ මේ ඉස්සරහින් ඉන්න පිරිස සහ මෙතන පිටිපස්ස සංවිධානය කරන්න ඉන්නවා. අද ආපු නැති අයත් ඉන්නවා. ඊයේ පෙරේද දවස්වල හැම විවිධ දේවල් මගේ කාර්ය මණ්ඩලයේ ඉන්නවා සෑහෙන පිරිසක්. ඉතින් ඒ අයට මම හමුදුරනේ ඒ වගේම අපේ පෙළවෙද පවුරේ අපේ සභාපතිතුමා ලේකම්තුමා ඇතුළු ඒ වෛද්‍යතුමාලට කියන්න ඕනේ. ඉතින් මම ඒ අයටත් එක්ස්ප්ලේන් කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. ඔබතුමාලට එක්ස්ප්ලේන් කරනවා වගේ. ඒක වුණාම තමයි මේ වැඩේ සාර්ථක වුණේ මේ විදියට. ඉතින් කොහොම වුණත් අපේ ප්‍රදේශවාසීන්ට නම් කියන්න තියෙන්නේ මෙහෙම පෙළවෙද සභාපති ජාත්‍යන්තර පාරම්පරික පෙළවෙද පවුරේ ගරු මහලේකම්තුමා ඇතුළු අපේ අනිකුත් සහෝදර වෛද්‍යතුමාලා සහ වෛද්‍යතුමාලා ඇත්තෙන්ම මට හරිම සතුටුයි මේ පළාතට අපේ ප්‍රාදේශීය ලේකම්තුමා අපිට මීට මාස කිහිපයකට කලින් අපිට මොනවා ගෙවුණා මේ පළාතේදී
එතුමා මේ පළාතට ඇවිල්ලා එතුමා මම හිතන්නේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න ආවද නැත්නම් අපේ ස්වාමීන්ගේ ආරාධනාවට කියන එක මම දන්නේ හරියට නැහැ. නමුත් එතුමා ඒ ස්ථානයේ පැමිණිලා යම් අදහසක් එරදරිව තමයි එතුමා මේ ස්ථානෙ පිට වෙලා තියෙන්නේ. අපිට ඒ බව දැනගන්න ලැබෙන්නේ මෙතෙන් ආවට පස්සේ. මේ ප්‍රදේශ වාසීන්ට ඥාතේ දෙලකම බෞද්ධ වෛද්‍ය ක්‍රමය මොකක්ද කියන එක හඳුන්වලා දෙනවා. වගේම මේ ප්‍රදේශයේ ඔබලාටත් එම වෙදකමේ සේවයක් ලබා දෙන්න ඕනේ කියලා උතුම් ආරම්භයක් පෙරදරි කරගෙන එතුමා ඒ ස්ථානයේ පිට වෙලා අද මේ අවස්ථාව මේ ප්‍රදේශ වාසීන්ට ලබා දීලා තියෙනවා. ඉතින් ඇත්තෙන්ම මෙවැනි කටයුතු කරන සාධිති ලේකම්තුමාලා ගොඩාක් අඩුයි ඇත්තටම. එතුමා ජනතාවගේ විශාල කැපකිරීමක් කරලා තියෙනවා. මොකද රාජ්‍ය මුදල් නෙවෙයි එතුමා කාර්ය මණ්ඩලයේ සමග සහභාගී වෙලා මේ ප්‍රදේශ මුදල් වියදම් කරලා අපේ සිරිමල් වෙද මැතිතුමනි ඔබතුමන්ට වචන කීපයක් ප්‍රකාශ කරලා මේ සභාව දැනුවත් කරන්න අපේ වෙදකම පිළිබඳව. ධර්මගරුණාගේ අපේ ස්වාමීන් වහන්සේගේ කියන කාර්ය මණ්ඩලය සත්‍යවාදී කියන අවධියව මම පටන් ගන්න කතාව නතුව කන්දි ප්‍රතික්‍රියා කියලා එයාලට අපිට මේ මම කල්පනා ඔබ සෑම දිනා දුක්ඛ විද සැන සෙමිය හදින් सुंदर सुबादहामे अति सुदूरो बाविन अपे प्रादेशीय लेकम कार्यालये दुवंद वीदेय अदर वतिन उपसक සමදෙනා සතුටින් පිළිගන්නෙමි අද දවස පුරා. එහෙම කියනකොට මම එහෙම පිළිගත්තද මම සිංහලෙන් පෙළ වෙදකමේ කවිය පටන් සුන්ද ලෙසට අරගෙන සොඳ වතු සුන්ද යුත මිරිකා ගිතලක මුසු කරවැන්ද සමා සහෝදර කියනවා ඇත්තම ඕක අපි දවසක් මුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අපේ ප්‍රාදේශීය ලේකම්තුමා ගැන මේ සියලුම දෙනා කතා කරනවා. ඒ මොකද කතාවල මේ කතාව මොනවද දැන මොකද ගොඩනම කරපු අර්ථහන් තොරම ආස්වරණ වුණා. මේ වෙනසක් මේ කාර්යයේ කරනවා යකපිරීම අසු. මේක එක්ක ඉන ගණනාවක් ආකර්ෂයක්. ඒ වැඩසටහන කරමු මොකද? මොකද වැඩක් කරන්නේ? මේ තීන් රෝගී සූපෝපචාර මොකද වැඩක් කරන්නේ වෛද්‍ය කරනවා. දැන් මේක මාත්‍යයක්. මේ රාත්‍රී තමයි රාත්‍රී නහර මාර කරනවා විතර වෙනවා. සාකච්ඡා කරන්න ඔබතුමාලා මේ ප්‍රදේශයේ කැමිලා තියෙන විශාල සම්පත. මේ සම්පතේ ගන්න පුළුවන් මේ ගොඩක් තියෙනවා. ඒක අපි අද දවසේ මේ කන්දර දෙවියන් කියලා සාමාන්‍ය සාමාන්‍යයක් වුණා. ඔබතුමාලාගේ අපරිචාර කරලා තියෙනවා. අත්නාර දෙවියන් ඒ වගේම ඉදිරියෙන් පරීක්ෂාවක් ඔබතුමාලා යතුමා කියන ඉඳන් කරන්න ඕනේ. මේ පරීක්ෂාවක් අතපිරි ඒක තමයි රෝගී අක්ෂියේ දෙන්නේ. ඒක තමයි අපිට දෙන්නේ
කටයුතු කරගෙන යන මගේ මේ සහෝදර වෙලමාත්තුරු අපි නිලධාරී මණ්ඩලයේ සභාපතිතුමා ඇතුළු මට විශාල ශක්තියක් වෙලා තියෙනවා. මට මොනවා ගැටලුවක් ප්‍රශ්නයක් ආවොත් එයා දෙවහන විතර මම සාකච්ඡා කරනවා. මේක කරගන්න. මේ කාර්යය තමයි සාර්ථකව කරන්නේ. ඒකම ඊළඟ කාර්යය සාර්ථකව ඉවරනවා. ඉතින් ගෙලෙන්න ඕන මැද මේවත් කියන ලක්වා වදිනවා. ඕගොල්ලෝ ජීවිත දිනාවේ එක්ක විචාරයකින් තුනක් මේ රෝගී මතනේ අපි දක්වයි. මේ බුදුබණ සමග රැඳෙනාම මේ විදමාස්තු ජීවිතයක් තියෙනවා. මේ බෞද්ධ ජීවිතම රැඳගෙන යනවා. බෞද්ධයන් කියන අනිවාර්යතාවක් තියෙනවා මේ බුදුබණ රැඳගෙන යනවා. ඉතින් ඒක කරන්නේ මේ ආකාරයෙන් කියනවා කියාවක් හම්බෙන් කියලා කියන්න බෑ. අවසාන බෞද්ධයා ජීවත් වෙලා ඉන්නවා. ඒකේ විදිහ වෙනවා. මොකද මේ තීර්ම වෙනස් කරලා අපේ විදමාස්තු මහා මුදින්න ආදරය කරගන්න හේතුව තමයි ඒක කොහොමද මේ ප්‍රතිකාරයක් කියනවා. ඉතින් මේ අමුතර දායකෝනේ පාලිතේකම් කාර්යාලයේ තීරුම නිලධාරී මණ්ඩලයේ විහිවි නිකුත්මත් වෙනවා මහා ප්‍රතිනිධි කියන දායකෝනේ
වීඩියෝ පොඩ්ඩ ඉන්න මේ මේක විනාඩිය හරියද? විනාඩිය හරිනේ. ආයුබෝවන් සියලු දෙනාටම සුබ දවසක්. යාත්‍යාන්තර ආරම්භ කරන එළවෙත පවුල 39 වරටත් කොටපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අපේ ප්‍රාදේශීය ලේකම්තුමාගේ ගෞරවනීය ආරාධනය ලබාගෙන එතකොට සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු සියලුම නිලධාරී මණ්ඩලය ඉතා වෙනසක් මහන්සියක් අරගෙන අද දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී එළවෙත පවුල සමග වෛද්‍ය සාහනයක් අති සාර්ථකව නිම කළා. ඇත්තටම එතුමන්ලා සති ගණනාවක් පුරාවටම මේ සඳහා විශාල වේද මහන්සියක් කැපකිරීමක් ගත්තා. ඇත්තටම මටත් පුදුම හිතුණා. අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 12ක් සමග කටයුතු කරලා තියෙනවා. නමුත් ඒ අයත් එක්ක කරපු වැඩසටහන් වලට වඩා අපිට මේකේ විශේෂත්වයක් දැනුණා. නිකන් කල යුතුයමයි කියලා ලොකු හැඟීමක් අපිට දැනුණා. ඇත්තටම මොකක්ද කියන්න මට ඒක තේරුමක් නෑ. හේතුව අදපතුලෙන්ම ඉතින් අපි බොහෝ උනන්දුවෙන් උමනාවෙන් අපේ සියලුම වෙද මහත්වරු අපේ සභාපතිතුමාත් මාත් එක්ක කිව්වා මම හැමදාම තුනට යන මිනිස්සයා නමුත් මට අද යන්න හිතුනේ නැහැ ඉඳ හිතුණා කියලා. ඉතින් ඒ වගේ දේවල් විශාල සිදුවීම් රටක් අපිට සිදු වුණා. අපි සියලු දේ අපිට කරන්න පුළුවන් සියලුම උත්සාහයෙන් කැපකිරීමෙන් උපරිමයක් ඇත්තරම අපි අත්කන්නාඩි 200ක් වට පෙර අත්කන්නාඩි 300ක් අද වෙලා දෙන්නේ සිදු වුණා. සියලුම දෙනාට කිසිම කෙනෙක් කරවන්නේ නැතුව අපේ දේ කරගෙන යාමට මේ සියලුම නිලධාරී මණ්ඩලය මම හිතන්නේ තමන්ගේ රැකියාවට එහා ගිය දෙයක් පුංචියට එහා දෙයක් අද දවසේ කළා කැමතිද ඒකට සේවයට වඩා ඉතින් ඇත්තටම ලොකු ලාභයක් අද දිනේ ඇති කරගත්තා ඉතිරි කරගත්තා ඉතින් තමන්ගේ බැංකු පොත් ඔක්කොම පිරුණා මේ විශාල පින්කමක් කළා මහා කුසල කර්ම ගොඩක් අද දිනේ අපි රැස් කරගත්තා රෝගීන් 800කට වැඩි වුණා කියලා තමයි මගේ නිගමනය ඉතින් අපි රෝගීන් 800ක් සුවපත් කරන්න මේ අපේ සියලු වෛද්‍ය මහත්තුරුන්ගේ ශක්ති ධාරාවෙන් විශාල වැඩසටහනක් මේ සියලු දෙනා කළා. ඉතින් අපිට නායකත්වයේ මඟ පෙන්වීම සියලු දේ සැපසේ මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්තුමා සහ සහකාර ලේකම්තුමා සියලු නිලධාරී මණ්ඩලය විශාල කටයුතුක් කළා. ඉතින් ගෞරව ලේකම්තුමනි මම කැමති මහත්මයාගෙන් මේ සම්බන්ධයෙන් වචන කීපයක් අපි කරපු සේවය ගැන මොකක්ද හිතෙන්නේ කියලා දැනගන්න.
කෙටියෙන්ම කිව්වොත් අද දවස බොහොම සාර්ථක දවසක්. අපේ කාර්ය මණ්ඩලයට බොහොම තෘප්තිමත් දවසක්. මොකද අපි ස්වේච්ඡා සේවයක් විදිහට අද දවසේ නිවාඩු දවසේ මේ වැඩසටහන සංවිධානය කරේ. ඉතාමත්ම සාර්ථක වුණා. කාලගුණය පවා යහපත්ව තිබුණා. ලොකු පිරිසක් සේවාව ලැබුවා. ඉතින් ඒක ගැන මට ඇත්තටම කියන්න තියෙන්නේ ජාත්‍යන්තර අපේ හෙළවෙල්ද පවුරට ඒ කණ්ඩායමට වෛද්‍යතුමන්ලා ඒ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම ඒක සභාපතිතුමා ලේකම්තුමා ප්‍රමුඛ සියලුම කාර්ය මණ්ඩලයට ඇත්තටම අපේ කාර්යාලය වෙනුවෙන් විශේෂ ස්තුතියක් පිරිනමන තමයි මේ අවස්ථාවක් කරගන්නේ. ඇත්තටම ගොඩක්ම ස්තුතියි, ගොඩක්ම පිං කියන්න තමයි වෙන්නේ. බොහොම සතුටු දවසක්. මොකද කාර්ය මණ්ඩලය සාමාන්‍ය රාජකාරී වේලාවකටත් වඩා දැන් මම හිතන්නේ හවස මේ වෙලාවෙදිත් හවස 6:00යි. ඉතින් මේ වෙනකම්මත් තිබුණා. ඉතින් ඔබතුමාලත් මහන්සි වෙලා උදේ ඉඳලා මේ වෙනකම්මත් ප්‍රතිකාර සත්කාර කරා. ඒක ගැන ගොඩාක්ම විශේෂ ස්තුතියක් අපි සියලු දෙනාම ඔබතුමාලට කරන්න ඕනේ. නැවත වතාවක් හැම දෙයකටම ස්තුතියි. අපි නව වසරකට 2027ට අපි උත්සාහ කරමු මේට වඩා බෙදපවුරක් ශක්තිමත් වෙලා අපේ ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු තීරණ නිලධාරී මණ්ඩලය තවත් ශක්තිමත් වෙලා අසසීය රෝගීන් 2000කට බෙදත් වල අපි තව ප්‍රතිපාදන ටිකක් අපි බෙදපවුර ශක්තිමත් වෙලා හදාගෙන තව හොඳ වැඩසටහනක් අපි කරන්න උත්සාහ කරමු. එරංගතුමාට සුබ දවසක්, නිරෝගී සුවය දීර්ඝාස ලැබෙන්න කියලා එළවෙත පවුරේ මහලේකම් විදියට අපේ සභාපතිතුමා ඇතුළුව අපේ සීලම වෙන මහත්තුරුන්ගේ සුභාශිංසනයේ පිළිගන්නවා. අපි සහකාර ලේකම්තුමාගෙනුත් අපි වචන කීපයක් අපි අහලා බලමු. ආයුබෝවන් සහකාර ලේකම්තුමනි, ඇත්තටම ඔබතුමා විශාල කැපකිරීමක් කළා. මම බලාගෙන අපේ විද මහත්තුන්ට ආහාර ගන්න හොවාට අපි හොයා වෙලා. සාමාන්‍ය දෙලිය සනතුර පැත්තකින් කියලා අද දවසේ විශාල පින්කමක් සූදානම් කළා. නැත්නම් අපේ තේමාව තිබුණේ පන්සලෙන් ගමට. අද තේමාව ගියා අපි නොහිටපු පැත්තකට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ගමට. තමන්ගේ වසමට ජනතාවට විශාල කැපකිරීමක් සේවයක් අද දවසේ සිද්ධ කළා. ඉතින් ඇත්තටම සහකාර ලේකම්තුමනි, ඔබතුමාට මොකක්ද මේ සම්බන්ධයෙන් ඇතිවෙන හැඟීම, අදහස මොකක්ද? අද දවසේ මොකක්ද මේ කළේ? මහා ප්‍රාතිහාර්යයක් වෙනක් නේ. සුබ සංස්කාරයක් සියලු දෙනාටම. මම හිතන්නේ අපි ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් අනුව අපි කටයුතු කරා සියලු දෙනාම. ඒක නිසා තමයි අද මම හිතන්නේ මේ අපිට මේ විදියට සාර්ථකව අවසන් කරගන්න හැකියාව ලැබුණේ. ඒ විශේෂයෙන්ම ජාත්‍යන්තර හෙළවෙද පවුරත් එක්ක අපි සාකච්ඡා කරලා මේ යොදාගත් වැඩසටහන ඉතාමත් කෙටි කාලයක් තුළ අපේ කාර්ය මණ්ඩලයක් සම්බන්ධ කරගෙන සාර්ථකව අවසන් කරා අපි. විශේෂයෙන්ම අපිට අපේ කාර්ය මණ්ඩලයේ සහයෝගය අපිට ලොකු ශක්තියක් වුණා මේක සංවිධානය කරද්දී. ඒ වගේම අපේ ප්‍රදේශීය ජනතාවට, ඒ වගේම අපේ කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනාටත් මේ හෙළවෙද පවුර මේ කරපු වැඩසටහනෙන් ප්‍රතිකාර ලබා ගත්තා. ඒ වගේම ලොකු පිටුවහලක් වුණා තමන්ගේ ලෙඩ රෝග හඳුනගන්න, ඒ වගේම ලෙඩ රෝග සුවපත් කරගන්න, ඒ වගේ කාර්යයන් සිදු කරගන්න. ඉතින් මම හිතන්නේ අපි සියලු දෙනාම ප්‍රාදේශීය ලේකම්තුමාට සියලුම දෙනා ගත්ත උත්සාහය, ඒ වගේම කරපු කැපකිරීම අද දවස් සාර්ථක වුණා කියලා විශ්වාස කරනවා. ඒ වගේම විශේෂයෙන් හෙළවෙද පවුරේ අපේ මහා ලේකම්තුමා, ඒ වගේම සභාපතිතුමා ඇතුළු සියලුම වෛද්‍ය මහත්තුරු ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටම අපි දෙහිම ස්තුතිවන්ත වෙනවා. තමන් දුර බැහැර ප්‍රදේශවල ඉන්න මේ ප්‍රදේශයට කරමාවේ මේ ඇවිල්ලා තමන්ගේ ශ්‍රමය කාලය ඒ හැම දෙයක්ම කැප කරලා අපේ කොට්ටාශ ජනතාව වෙනුවෙන් කරපු සේවය වෙනුවෙන් දෙහිම ස්තුතිවන්ත වෙනවා. ඔබතුමාට නිරෝගී සුවය දීර්ඝාස ලැබෙනවා කියලා අපි සියලුම වේද මහත්තුරු හදවතින්ම ඔබතුමාට සුබ පතනවා. දීර්ඝාස ලැබෙනවා. ඔබතුමාගේ දෙමව්පියන්ට සියලුම දෙනාට දරුවෝ සියලු දෙනාට නිරෝගී සුවය දීර්ඝාස ලැබෙන්න කියලා. ඒ වගේම අතට අපිත් එක්ක අපිට සිහිපත් කිරීමක් කරන්න ඕනේ. මොකද අපිත් එක්ක දීම් ආයතනය හැමදාම අත්වල බැඳගෙන හිටියා. එතුමන්ලා විශාල කැපකිරීමක් සේවයක් කළා. මේ සියලු දෙනාටම බෙල්මල් ජනසලක් සූදානම් කළා. මාත් සමග හෙළවෙද පවුරත් එක්ක මගේ සහෝදරයෝ වශයෙන් වැඩ කරන අම්බල බුද්ධික මහත්මයා මයිත් එක්ක එදා ඉඳන්ම අද වෙනකන් හිටියා. ඒ දිනුෂා මහත්මියක්ම අපේ කලවාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීතුමියක් එදා ඉඳන්ම හෙළවෙද පවුර සහායනයක් දැකලා හැමදාම අපිට බෙහෙත් කට්ටලයක් හරි අරන් දෙන්න පරිත්‍යාගයක් කරන කෙනෙක්. ඉතින් අදත් මට කතා කරලා කිව්වා මම සුළු මුදලක් පරිත්‍යාග කරන මං වලින් බෙහෙත් කට්ටලයක් රෝගීන්ට පරිත්‍යාග කරන්න කියලා. ඉතින් ඒ වගේම අපිත් එක්ක මේ යන සියලුම ගමනට අපි ඇත්තටම
සායනයට අපි ඇත්තටම අපේ අදහස තියෙන්නේ මේකත් වඩා හොඳ එකක් ඊළඟ පාර කරන්න ඕනේ. මේ සභාපතිතුමා දන්නවා අපි මුලින් පටන් ගන්නකොට අපිට තෙල් බෝතලයක් තිබුණේ නැහැ සායනය පටන් ගන්න. අතිශයින් දුෂ්කරව ගියේ. අපිට සමාගම් මැදිරි ලියාපදිංචි කරන්න රුපියල් 35000ක් අතේ තිබුණේ නැහැ. අපි බොහොම දුෂ්කරව ආපු ගමනක්. නමුත් දැන් අපි ශක්තිමත් වෙලා අපි ප්‍රොජෙක්ට් එකකට ලක්ෂ 2.5ක් නොමිලේ බෙදලා දෙනවා හැම මාසෙකම. ඒක කොයි විදිහට ලැබෙනවද කියන දන්නේ අපේ බාහිරකාරයෙක් කෙනාට ඔක දන්නේ. යල්ලි කොහොමද හම්බෙන්නේ? නමුත් වැඩේ වෙනවා. ඉතින් ලොකු වැඩක් අපි ආසාවෙන් කරනවා. ඉතින් ඇත්තටම මට තවත් සතුටක් තියෙනවා අදූදී වැඩම කරපු අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ගැටබර රජමහා විහාරයේ මේ වැඩසටහන දැකලා අපේ මෙදිරිපිටිය පිටිය නායක හාමුදුරුවෝ කිව්වා වෙදපවුර මෙන්න මෙහෙම වැඩක්. අනේ වෙසක් පොයේ පළවෙනි පොයට මටත් වැඩසටහනක් ඕන. අපේ ගරු ලේකම්තුමත් මට සම්බන්ධ වුණේ මෙදිරිපිටිය පිටිය සායනයේ. ඒකම වචන කීපයක් කතා කරලා අපිත් එකක් කරමු. ඊට පස්සේ මම දුරකථන ඇමතුමක් දුන්නා. අතුමාට මම ගෞරවයෙන් නිහතමානීව මගේ ආඩම්බරයෙන් මම ඇත්තටම එතුමාගේ මේ මනුස්සකම ගැන මම නැවත වතාවක් ආඩම්බරයෙන් කියන මිස් කෝල් එකට මට ගත්තා. මම කන්ෆරන්ස් එකේ හිටියේ. ඔව් අපි වැඩේ කරනවා. නමුත් අපිට 4 වෙනි දිනේ වෙනස් කරන්න ඕන. එතුමා නිහතමානීව ඒක පිළිගත්තා. වෙන කෙනෙක් නම් කියන බෑ එහෙනම් අපිට බෑ. නමුත් එතුමා ඒක අරගෙන නෑ අපි කරමු. අපේ ශක්තිමත් කෙනෙක්. ශක්තිමත් ගතිගුණ තියෙනවා. තීරණයක් ගත්තොත් කරමු නම් කරමු. මොන ප්‍රශ්නේ බාධාව ආවත් අභියෝගාව අපිටත් අභියෝගාව අපි ජයගත්තා. ඉතින් වැඩි වෙලා කතා කරන්න බෑ සියලු දෙනාට යන්න ප්‍රමාද වෙන නිසා. ඉතින් ගෞරව මේ සියලු දෙනාටම පාදිසි දෙකන්තුමා ඇතුළු අපේ සහකාර ලේකම්තුමාට සියලුම නිලධාරී මණ්ඩලය ඉහළ නම් පහළ සියලුම නිලධාරී මණ්ඩලයට අපේ හෘදයාංගම ස්තුතිය පෙළවෙත පවුලේ ලේකම් විදියට අපේ සියලුම වෛද්‍යවරුන් විදියට මා ගෞරවනීය ස්තුතිය පිළි කරනවා. සුබ දවසක් නිරෝගීමත් ජීවිතයක් සුවෙන් ඉන්න සතුටින් ඉන්න ලැබේවා. බුදු සරණයි සියලු දෙනාට.